බොහෝ දෙනෙක් එතරම් ගණන් නොගන්නා නමුත් බහුලව දක්නට ලැබෙන කන් කැසීම එමත් නැත්නම් ear itching. මෙය බොහෝ විට නොසලකා හැරීම හා වැරදි ප්‍රතිකාර නිසා ඇතිවන තත්ත්වයක්. අපේ කනේ සාමාන්‍ය පරිදි සෑදෙන්නා වූ earwax මගින් කනට දූවිලි වැනි දේ ඇතුල් වීම වළක්වා කන ආරක්ෂා කරනවා. ඒ වගේම කන තුල ලිහිසි බව ඇති කරනවා. එමගින් කන වියලීම හා කැසීම වළක්වනවා. කනේ ස්නේහස්‍රාවී හා ස්වේද ග්‍රන්ථි මගින් කන මෘදුව හා තෙත්ව තබනවා. කනේ තිබෙන කෙස් වලින් දූවිලි අංශු හා ක්‍රිමීන්ගෙන් කන ආරක්ෂා කරනවා. මෙවැනි ක්‍රම මගින් ස්වභාවිකම කන රෝග වලින් හා කැසීමෙන් ආරක්ෂා කරයි. විශේෂයෙන්ම කනේ ඇතිවන වියලි ස්වභාවය, ආසාදන තත්ත්ව, අසාත්මිකතා, වැරදි ලෙස කන පිරිසුදු කිරීම, කන තුල නිතර රඳන තෙතමනය හා earwax ගොඩනැගීම මගින් කනේ කැසීම විය හැකියි. කනේ ඇතිවන ආසාදන තත්ත්ව අතර ඔටෝමයිකෝසිස් නැමැති දිලීර ආසාදන තත්ත්වය මගින් ඇතිවන කන් කැසීම අපේ රට වැනි උෂ්ණ සහ ආර්ද්‍රතාවය සහිත පරිසරවල බහුලව දක්නට ලැබෙනවා. මේ විශේෂත්වය නම් අනෙක් අවස්ථාවන්ට වඩා කනේ කැසීම අධික වීමයි. සුදු හෝ කළු හෝ දියර වර්ගයක් කනින් පිටවීමද මෙහිදී ඇතිවිය හැකියි. තවත් විශේෂ කරුණක් ලෙස මෙම දිලීර ආසාදනය සමග ඔබට ඩයබටිස් එමත් නැත්නම් දියවැඩියා රෝග තත්ත්වය තිබෙනවා නම් ඔබේ කන කැසීම දරුණු තත්ත්වයකට පත්විය හැකියි. දියවැඩියාව සමග බාහිර කන කැන්ඩිඩයසිස් හෝ ඇස්පර්ජිලස් වැනි දිලීර ආසාදන වලට වර්ධනය වීමට පරිසරයක් සැකසී තිබීමද දියවැඩියාව නිසා ඇතිවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යම් යම් දුර්වලතා නිසාද සමේ වියලි බව නිසාද මෙම කැසීම දරුණු වීමට හේතු වේ. කනේ වේදනාව, ශ්‍රාවයක් පිටවීම හෝ දුර්ගන්ධය, කන් ඇසීම දුර්වල වීම, කන වැසී ඇති බව හැඟීම හේවත් ear blockage හෝ කන රතු වීම සමග ඉදිමීම වැනි ලක්ෂණ ඇති වේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. වළක්වා ගත යුතු පොදි චර්යාවන් අතරට කන ඇතුළට කොටන් බඩ්ස්, කන් හැඳි, ඇඟිලි, පෑන් බට, යතුරු වැනි දේ දැමීමේ කැසීම, සබන් දියර වැනි දේ කනට වැක් කිරීම, වෙනත් අය කනේ රෝගවලට භාවිතා කළ ඖෂධ භාවිතා කිරීම දැක්විය හැකියි. කන සම්බන්ධ ගැටලු සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. නිසි කාලයට ප්‍රතිකාර කිරීමෙන් සංකූලතා වැළැක්විය හැකියි. දැනුවත් වීමෙන් ආසාදන හා කන ඇසීමේ ගැටලු වැළකේ. කැසීම නොකරන්න. ස්වයං ප්‍රතිකාර නොකරන්න. සුවපත් කන හොඳ ඇසීම සහ සමබරතාවය රැකදේ. ඔබේ කන ආරක්ෂා කරගන්න.